අයිබෝන් මගේ මිත්‍රවරුනි බුදුදහමේ අපි අහලා තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා අංගුලිමාල දමනය ආලවක දමනය ඒ වගේම නාලාගිරි දමනය වගේ ඒ දමනය කරපු කතා බුදුන් වහන්සේ ඊළඟට අපි අහලා තියෙනවා කිසා ගෞතමීගේ කතාව සෝපාකගේ ඔය විදිහට අපි කතාන්දර මේ බුද්ධහමේ මේ කතා සඳහන් වෙනයි බුදුන් වහන්සේ ලෝකයට කරුණාව දක්වපිදේ. ඉතින් මේ කරුණාව ගැන තව පැහැදිලි කිරීමක් කරන්න කියලා මං හිතුවා. ඉතින් මේ අපි මේ කලින් කියපු කතා තියෙනවනේ නාලාගිරි දමනය ආලවක දමනය අංගුලිමාල දමනය මේ වගේ කතා. ඉතින් මේ කතාන්දර මේවා අපි තමන් තුළට එකතු කරගෙන බැලුවොත් බුදුන් වහන්සේගේ කරුණාව නිසා තමයි අංගුලිමාල දමනය වුණේ ආලවක දමනය වුණේ මේ නාලාගිරි දමනය වුණේ කිසා ගෞතමියට පටාචාරාවට සෝපාකට කරුණාව නිසා ඒ අයට විමුක්තිය ලැබුණා. ඉතින් මේක අපි තුළට අරගෙන බලන්න ඕන. ඒ කතාන්දර පැත්තකින් තියමු ඒවා ඇත්තද බොරුද අපිට හොයන්න යන එක නෙමෙයි. ඒ කතාන්දර වල තියෙන ඒ දේ අපිට ගමු. අපි තමා තුළට අරගෙන බලමු. තමා තුළ තියෙනවා තමා තුළ ඉන්නවනේ අංගුලිමාල කෙනෙක්. බලන්න ඔබ තුළ එහෙම චරිතයක් නැද්ද කියලා. ආලවක වගේ දරුණු යක්ෂයෙක් නැද්ද කියලා. ඒ වගේම නාලාගිරි වගේ නොදැමුණු හස්තයෙක් ඔබ තුළ නැද්ද බලන්න. ඒ වගේම සෝපාක කිසා ගෞතමිය වගේ අපි ගාව නැද්ද බලන්න. සෝපාකගේ පිටේ මිනියක් බැඳලා තිබ්බා. ඉතින් අපි තුලත් ඒ දේ නැද්ද බලන්න. ඒ අපි අභ්‍යන්තරයෙන් බලන්න. සෝපාකගේ පිටේ මිනියක් බැඳලා තියෙනවා. ඒක හරියට ගැඹුරුව බැලුවොත් අපිත් හැමදාම දුක් විඳින්නේ අතීතයේ පරණ කුණු ගොඩක් නැවත නැවත අපි ඒක ගැන හිත දුක් විඳින එකනේ කරන්නේ. එතකොට අපි මල කඳක් තමයි පිටේ බැඳගෙන ඉන්නේ කුණු ගොඩක්. අතීතයේ සිටිවිලි වෙච්ච දේවල් වෙලා ඉවර වෙච්ච දේවල් ඒවා අපි ගොඩ ගහගෙන ඉන්නවා. ඒ ගොඩ ගහගෙන අපි ආයේ ගැන හිත වමාර දුක් විඳිනවා. ඒ දේ නෙවෙයිද බලන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ හැම කතාවකින්ම ගන්න දෙයක් තියෙනවා අපේ ජීවිතේට. ගැඹුරු දෙයක් මේ තුල තියෙනවා. අංගුලිමාල ගැන. ඇයි අංගුලිමාලට ඇඟිලි දහසක් ඕනි වෙලා 999ක් විතරක් කපන්න පුළුවන් වුණේ. ඒ වගේ මාලවක යක්ෂයා නාලාගිරි කිසා ගෞතම පටාචාරා මේ කතන්දර තුල බලන්න අපිත් ඒ වගේ නැද්ද කියලා. අපිත් පටාචාරාව වගේ නැද්ද බලන්න. අපි තුලත් නැද්ද බලන්න. කිසා ගෞතමිය වගේ මල දරුවෙක් අපි කරේ අරගෙන යන්නේ නැද්ද බලන්න. මල දරුවෙක් මැරිච්ච දෙයක් නේ අපි මේ නැවත නැවත හිත දුක් විඳින්නේ. මේ දේනේ මෙතන අපිට ගන්න තියෙන දේ. ඒක අපි අරගෙන අපේ ජීවිතය ආලෝකමත් කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් මේ හැම තැනකදීම අංගුලිමාලටත් බුදුන් වහන්සේ වැඩම කරලා පිහිට වුණා. ඊළඟට ආලවක යක්ෂයාටත් එහෙමයි. මේ හැම තැනදීම බුදුන් දකින්නකොට බුදුන් වඩිනකොට මේ හැමෝම দমনය වෙනවා. මේ හැමෝටම කරුණාව පහළ වෙනවා. බලන්න එතන තියෙන ගැඹුරු දේ. එතන ඇත්තටම අපිට කියලා දෙනවා අපි බුදුන් වෙත ලං වෙන්න අපේ ඉන්න මේ ඇතුළාන්තේ ඉන්න අපේ ඇතුළාන්තේ තියෙන දේවල් අපෙන් ඈත් වෙනවා කියන එක. ඒවා නැති වෙලා යනවා කියන එක. ඒවා দমনය වෙනවා කියන එක. ඒවා විනාශ වෙනවා කියන එක.
ඒ තමයි බුදුන් වහන්සේගේ කරුණාව. බුදුන් වහන්සේ කරුණාව නිසා තමයි මේ කියන චරිත දමනය වුණේ. ඒ චරිතවලට පිහිට වුණේ බුදුන් වහන්සේගේ තියෙන කරුණාව. ඉතින් අපිට ආධ්‍යාත්මික පැත්තේ මාර්ගය බලනකොට ඒ පැත්තෙන් අපිට ගන්න තියෙන්නේ බුදුන් දකින්නකොට අපිට බුදුන් වහන්සේ අපි ළඟට වඩිනකොට අපි තුළ වෙනස් වෙන ස්වභාවය, අපි තුළ සිද්ධ වෙන ස්වභාවය. එන අපිට අපේ තුළ තිබ්බ වැරදි දේවල්, ඒ කියන්නේ අපේ තිබ්බ ක්ලේශයන් මේ හැමදේම නැති වෙලා යනවා. ඒ කියන්නේ ආත්ම දමනයක් සිද්ධ වෙනවා. ඒ තමයි බුදුන් වහන්සේගේ ආගමනය. එතකොට අපිට තේරෙනවා බුදුන් වහන්සේ පතල මහා කරුණාවෙන් කියලා. ඒ මහා කරුණා ගුණය ලැබෙන්නේ ඒ මාර්ගයේ යන කෙනාට. ඉතින් මම ඔබට මතක් කරන්නේ අනිවාර්යෙන් මග ගත්ත කෙනාට අනිවාර්යෙන් බුදුන් වහන්සේගේ කරුණාව ලැබෙන්න ගන්නවා. මග ගන්න එච්චරයි දෙන්නේ. හරිම මග ගන්න. තෝරලා කොහොම හරි විශ්ලේෂණය කරලා ඒ මග ගන්න. එතකොට ඔබට ඒ බුදුන් වහන්සේගේ කරුණාව දැනෙන්න ගනි. මහා කරුණාව. ඊට පස්සේ බුදුන් වහන්සේගේ පාමුලටම අපිට යන්න පුළුවන් වේවි. ඒ බුද්ධ ස්වභාවය තුළට. ඒක ඔබේ ජීවිතයට අනිවාර්යයෙන්ම ළඟා කරගත යුතු දෙයක් වෙනවා. ඉතින් ඔබ මග ගන්නකොට ඔබ තුළ ඉන්න ඔය දමනය නොවෙච්ච අය දමනය වෙන්න පටන් ගන්නවා. ඔබ තුළ තියෙන මලකුණු වල බැඳිලා තියෙන බැමි ලනු ලිහේවි. ඔබ ගාව ඉන්න මල දරුවා විහික්කයි. ඔබ මේක දකින්නකොට, මේක තේරෙනකොට ආලෝක යක්ෂයා බුදුන් වහන්සේ තුන් පාරක් එළියට දැම්මට ආයෙ එනකොට දමනය වෙලා. ඉතින් ඒ වගේ මේ හැම දෙයකින්ම ලොකු ගැඹුරු කතාවක් කියලා දෙනවා. ඉතින් ඒ ඔබ තුළ ඉන්න ඔබට මේ කතාන්දර, මේ කතාපුවත් ඔබේ ඇතුළාන්තයට අරගෙන බලන්න. එතකොට ඔබ තුළ ඉන්න සියල්ල ඒ විදිහට සිද්ධ වෙවි, දමනය වෙලා ඔබේ බැමි ගැලවිලා ආවි. ඉතින් එතෙන්ට ඔබ ඔබේ ජීවිතයේ ඔබේ මාර්ගය එක් කරගන්න. එතකොට ඒ කියන සනාතන මහා කරුණාව ඔබට ලැබේවි. ඔබට ජය.